ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ආඥා ශේෂ්ත්‍රයේ සක්වලවල් කෝටි ලක්ෂයක්. ඒ කියන්නේ ආඥා ශේෂ්ත්‍රය ඇතුළේ ඉරවල් කෝටි ලක්ෂයක් පායනවා. හඳවල් කෝටි ලක්ෂයක් පායනවා. ඒ ප්‍රමාණය තමයි භාග්‍යතුන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රය. මේ කෝටි ලක්ෂයක් සක්වලේ ධාතුන් වහන්සේලාගේ වශයෙන් බලවත්ම තැනක් තියෙනවා නම් ඒ තමයි අපේ රටේ මහමෙවුනා උයනේ මේ මහසෑ රජාණන් වහන්සේ වැඩ ඉන්න තැන. ධාතුන් වහන්සේලාගේ වශයෙන් බලවත්ම තැනක් මේ කෝටි ලක්ෂයක් සක්වලේ වෙන කොහෙවත්ම නැහැ. ඒ තරම්ම සුවිශේෂී තැනක් මෙතන. රුවන්වැලි මහා සෑය තුල ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ද්‍රෝණයක ප්‍රමාණය පින්වතුනි විශාලයි. සඳහන් කරලා තිබෙන්නේ රුවන්වැලි මහා සෑයේ තැන්පත් වෙලා තිබෙන මේ ධාතුන් වහන්සේලා නිකන් වැඩ ඉන්නේ නේ. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ බුද්ධ රූපයක් නිර්මාණය වෙලා. සැබෑම භාග්‍යවතුන් වහන්සේගේ බුදුරුව මේ විශ්වයේ යම් තැනක නිර්මාණය වෙලා තියෙනවා නම් ඒ නිර්මාණය වෙලා තියෙන්නේ රුවන්වැලි මහා සෑයේ පමණයි. ඒ නිසයි පින්වත්නි ඒ තැන විශේෂ. මේ කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුලේ එකම මහා චෛත්‍ය. විශ්වයේ කොහෙවත් ඒ මහා චෛත්‍ය අභිභවනය කරමින් චෛත්‍යයක් නිර්මාණය කරලා නැහැ. එහෙම නිර්මාණය කරන්න බෑ. ඒ තරම් බල සම්පන්නයි ඒ පුණ්‍ය භූමිය.